ඔයාලා දන්නව ඇති ගොඩක් කට්ටිය ගිහිල්ලත් ඇති නුවර අස්ගිරිපව්ව විහාරය කියලා ලොකු පන්සලක් තියෙනවා. එතකොට ඒකට මූලාරම්භය වෙලා තියෙන්නේ මේ පන්සල ගොඩ නැගින්න මූලාරම්භය වෙලා තියෙන්නේ මේ පන්සල. ඒක වටේ ගෙච්ච ලොකු කතන්දරයක් තියෙනවා. මම ඒක කෙටියෙන් උගලන්ට කියන්නම්. අලිව මේ පන්සල අස්ගිරිපව්ව පන්සල වුණාට අස්මඩල කන්ද කියලා තමයි ඒ කාලේ කියලා තින්නේ. ගොඩක් පැරණි පන්සලක් මේක. මේ පන්සලට උපත ලැබිලා තින්නේ මේ ආසන්නව තියෙන ගල්තලාව ලොකු විශාල ගල්තලාව. ඔයගොල්ලෝ කවුරුත් දන්න යාපහුව කියන ගල. එහෙම නැත්නම් යාපහුව රාජධානිය. යාපහුව රාජධානිය ගැන පොඩි විස්තරයක් මම කරන්නම්. දඹදිව රාජධානියෙන් පස්සේ ඒ රාජධානියේ එහෙම නැත්නම් දඹදිව රාජධානියෙන් ඇතිවෙච්ච ප්‍රශ්න වියවුල් එක්ක යාපහුව රාජධානියට සංක්‍රමණය වුණා. සංක්‍රමණය වුණ අයගෙන් ඉන්දිය විශේෂ පුද්ගලයෙක් විදිහට සුබසෙනමිය කියලා පුද්ගලයෙක්. එයා සෙනමි කෙනෙක්. එයා තමයි මේ යාපහුව රාජධානියක් විදියට එහෙම නැත්නම් බලකොටුවක් විදියට නැත්නම් මේ ප්‍රදේශයේ සතුටක් වලින් බේර ගන්න එයා මේක රාජධානියක් විදියට ගොඩනගලා තියෙනවා. සුබසෙනවියා. රාජධානියක් විදියට අපිට පිළිගන්න පුළුවන් රජ කෙනෙක් මේක පාලනය කරත්. එතකොට මේ රාජධානියේ පළවෙනිම රජතුමා වෙලා තියෙන්නේ බුවනගේ බාහු රජතුමා තමයි මේක වැඩ දියුණු කළා ආරක්ෂා සහිතව ඒ හැමදේම ගොඩනගලා තින්නේ පළවෙනි බුවනගේ බාහු රජතුමා. මේ රජවීමත් සමග දළදා වහන්සේ මෙහෙට වැඩම කරලා තියෙන ඒ කාලේ. ඒ දළදා වහන්සේගේ වැඩ කිරීමත් සමග මෙහෙට හාමුදුරුවෝ සංක්‍රමණය වෙලා තියෙනවා. භික්ෂුන් විශාල ප්‍රමාණයක් මෙහෙට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒත් එක්ක තමයි මේ අස්ගිරිපව්ව පන්සලත් ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පෞරාණික විශේෂත්වයක් තියෙන පන්සලක් තමයි මේක. ඉතින් මන් දන්න විදිහට යාපහුව රාජධානිය ගැන පොඩි පැහැදිලි කිරීමක් තමයි මේ කරේ ඔයගලන්ට. ඒ සියලු විස්තර ගැන අස්ගිරි උපත කියන තල්පතේ සඳහන් වෙලා තියෙනවලු. පන්සල ගැන සියලු විස්තර සඳහන් කරලා තියෙනවා අස්ගිරි උපත තල්පතේ. එතකොට ඒ තල්පත රචනා කරලා තියෙන්නේ මේ පන්සල නුවරට ගියාට පස්සේ වාරියපල අනෝමදස්සී හාමුදුරුවෝ තමයි ඒ අස්ගිරි උපත කියන තල්පත රචනා කරලා තියෙන්නේ. උපත සංස්කරණය කරලා පොතක් ලියලා තියෙනවා ආචාර්ය තුඹුල්ලේසී සීලකන්ද නායක හාමුදුරුවෝ තමයි ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා පොතක් විදියට ලියලා තින්නේ. එතකොට මම දන්න දේවල් තමයි මම උගලට මේ කෙටියෙන් කිව්වේ. තව විස්තර තියෙනවා ගොඩාක් පටවිදිත්ත විස්තර ගොඩාක් ඒ වගේ ගොඩක් කතන්දර තියෙනවා. නමුත් අර මම දන්න ටික ඔයගලන්ට කෙටියෙන් කිව්වේ කියන්න ප්‍රධාන හේතුව උනේ අපි පිළිම රාවට ගියාට හැමතැනම හැමෝම බුදුදහමේ කට්ටිය තමයි. නමුත් අර අපි ආවට ගියාට එහෙම පිළිම හදන්නේ නැති බව කවුරුත් දැනගන්න ඕන හින්දා තමයි මම මේ වගේ පොඩි විස්තරයක් ඔයගලන්ට කරන්නේ. තව ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ අපි දැන් මේ පිළිම ඉදි වෙන්නේ ගොඩක් පෞරාණික තැනක. මම කියවනේ කෙටියෙන් විස්තර කරන්නේ ඔයගලන්ට ඒ වගේ ගොඩක් ඈත අතීතයට විහිදෙන ගොඩක් පෞරාණික තැනක තමයි අපි මේ පිළිම ඉදි වෙන්නේ. එතකොට ගන්න පුළුවන් අපිත් එක්ක ඇත්තටම සහාය වෙලා අපිට උපකාර කරලා මේ පිළිමේ ඉක්මනින් හදන්න අපිට උදව් වෙන්න. විශේෂයෙන් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ පිළිමට උදව් වෙන්නේ නිකම් පිළිමයක් නෙමෙයි. ගොඩාක් ඈත අතීතයට විහිදෙන ඒ වගේ ලොකු පෞරාණිකත්වයෙන් පිරුණු පන්සලක තමයි. ඒ පහළ ඉන්න අයට මේ වගේ අවස්ථාවක් ආයි උදා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ මොකෝ අපි මේ පිළිම හැදුවෙන් පස්සේ මේ වගේ පිළිමයක් ආයි හැදෙන්නේ කිලෝමීටර් ගානකින් එහාට. ඒක අපේ වැඩසටහනේ තියෙන දෙයක් අරමුණක් සහ අපි කතා කරගත්ත දෙයක් ඒක. ඒ මොකෝ වටිනාකමක් තියෙන ඕනින්ද තමයි අපි ගොඩාක් ඈතට කිලෝමීටර් ගානක් ඇහෙන් ආයි නැවත පිළිමයක් ඉදි වෙනවා නම් ඉදි වෙන්නේ. මේක තමයි ඔයගලන්ට කියන්න ඕනකම තිබ්බේ. මම ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපිට උදව් උපකාර වෙන්න. මෙතන මිනිස්සු මේක සාමාන්‍ය පොඩි ගමක්. හැමදේම මෙතන දෙනවා. ඒ වගේ තමයි ගොඩක් අඩුපාඩු තියෙනවා, අගහිකකම් තියෙනවා. ඉතින් ඇත්තෝ ඇති අඩුපාඩු ගොඩක් තියෙනවා. සම්බන්ධ වෙලා දායක සභාවත් එක්ක සම්බන්ධ වෙලා මම විස්තර දාන්නම් අපිට මැසේජ් එකක් හරි නම්බරයක් හරි අරගෙන අපේ නම්බරයක් හරි මේ වීඩියෝ වල තියෙනවා. අරගෙන කෝල් එකක් දීලා අවශ්‍ය දේ කරලා ඒ හැමදේම මැනේජ් කරගෙන අපි මේ පිළිම ඉක්මනින් හදමු. හැම පින් ඇත්තෙක්ම මේකට කතා බහ කරන්න ශ්‍රමයෙන් උදව් දෙන්න. ඒ වගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඇවිල්ලා බලලා කතා කරලා හෝ ගමේ කට්ටිය අඳුරන කට්ටිය ඉන්නවනම් විස්තර අහලා එහෙම කරගෙන මේක අපි ඉක්මනින් හදලා මේ ශාසනයට පූජා කරමු. ඉඩ ගන්න ගමන් ආවේ මේ ගැන පොඩි විස්තරයක් ඔයගලන්ට දෙන්න. එතන පිළිම හැදෙන්නේ අතන මම පෙන්නන්නම්. අතන තමයි හැදෙන්නේ. ඉතින් මම එතනින් චුට්ටක් මෙහෙට ආවා. ඒ ගැන පොඩි විස්තරයක් කරන්න ඕගලන්ට. ඉතින් ඔයගලන්ට පැහැදිලි ඇතිනේ මම කරපු දෙයින් මේක ගොඩක් පෞරාණික දෙයක්. මේ පන්සල රැක ගන්න මේ වගේ පිළිමයක් ඉදි වුණොත් මේ පන්සලේ ගොඩක් දියුණු වෙලා මදි. ඇත්තටම මේ පන්සල දියුණු වෙලා මදි. කොච්චර ගොඩක් පෞරාණික වුණත් මේ පන්සල දියුණු වෙලා මදි. ඉතින් මේ පිළිමෙන් හදලා අපි පන්සල දියුණු
යම් තාක් දුරට දියුණු කරන්න වෘත්තීන් ඉන්නවා. ඒ වගේ තා පොඩි පොඩි වැඩසටහන් තියෙනවා මේ පන්සල ඇතුළේ අපි කරන්න. අපේ වැඩසටහන් මේ 100ක් නමක් The Project of 100 බුද්දා කියන වැඩසටහන මෙන් තව වැඩසටහන් කීපයක්ම මේ පන්සලේ අපි දියත් කරන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් මම මේ වීඩියෝ එක දැනට නවත්තන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා පරිස්සමෙන් ඉන්න උස්සාරණයි.